ආයුබෝවන් සුබ දවසක්. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් ලොව අනෙක් රටවල් වලට වඩා සුවිශේෂී වූ නිර්මාණ සිදුකළ බවට හොඳම නිදසුනක් ලෙස සඳකඩ පහණ පෙන්වා දෙන්න පුළුවන්. හෙළ කලා සංස්කෘතියේ අභිමානය මනාව පෙන්නුම් කරන සඳකඩ පහණ ගැන අපි අද සොයා බලමු. කාලයෙන් කාලයට විවිධ යුගයන්හි විවිධාකාර ලෙස වෙනස් වූ සඳකඩ පහණ, අර්ධචන්ද්‍ර පාෂාණ, අඩසඳ පහණ, සඳකඩ ගල, ගල් දොර පඩිය, චන්ද්‍රකාන්ත පාෂාණ ආදී නම් වලින් හැඳින්වේ. සඳකින් අඩක් සේ සැලකෙන අර්ධකවාකාර හැඩයෙන් යුතු පැතලි ගල් පුවරුවක් අගනා කැටයමක් බවට පත්කර ඇත්තේ අතීත ශිල්පීන් විසිනි. සඳකඩ පහණ යන වදන ප්‍රථම වරට භාවිතා වී ඇත්තේ 13 වන සියවසේ රචිත සද්ධර්ම රත්නාවලී කෘතියේ. ඊට පෙර ලියවී ඇති සිංහල සාහිත්‍ය කෘති දෙකකම සඳකඩ පහණ පිළිබඳව අදහස් ඉදිරිපත් වී ඇතත් එය හැඳින්වෙන්නේ වෙනත් නම් වලිනි. ආරම්භක අවධියේදී ගොඩනැගිලි පියගැට පෙළ පාමුලෙහි පාපිස්න ලෙස සඳකඩ පහණ භාවිතා කර ඇත. එය කලාත්මක කැටයමින් යුක්තය. අනුරාධපුරය හා පොළොන්නරු නටබුන් අතර සමහර මෙවැනි ශිලාමය පාදූලි අදටත් දක්නට ඇත. පොළොන්නරුව දළදා චතුරස්‍රයට ඇතුළු වන තැන ඇති පිවිසින් දොර අපෙරෙස ඇති පුරාණ ශිලාමය පාදූනිය එම කාර්ය පිළිබඳව අදටත් දැනගන්නට පුළුවන්. වර්තමානය වන විට බොහෝ සඳකඩ පහණ බෞද්ධ ආගමික පූජනීය ස්ථානයකට ඇතුළු වන දොරටුව ඉදිරියේ දකින්නට පුළුවන්. සඳකඩ පහණේ විකාශනය ගැන කතා කළොත් එහි පළමු අවස්ථාව කැටයමකින් තොර දිග හතරැස් ගල් පුවරුවක නිර්මාණය කර ඇත. දෙවන අවස්ථාවෙහි හතරැස් ගල් පුවරු දෙකවල මද වශයෙන් හැඩ වෙනස් කර ඇත. තෙවන අවස්ථාවෙහි ගල් පුවරුව අර්ධ කවාකාර ලෙස නිර්මාණය කර ඇත. සිව්වන අවස්ථාවෙහි දාර කැටයම් භාවිතය, පස්වන අවස්ථාවෙහි දාර කැටයම් සහිත තීරුවල කැටයම් භාවිතය, හයවන අවස්ථාවේ තීරු 6ක් සහිතව කැටයම් නිර්මාණය කර ඇත. මෙලෙස සඳකඩ පහණ ක්‍රමයෙන් විකාශනය වී ඇත. පැතලි ගල් පුවරුවක් මත නිමවුණු සඳකඩ පහණ වෘත්තාකාර තීරු 5කට බෙදා ඇත. එහි අනුපිළිවෙලින් ගිනි දැල්ල, සත්ව පේලිය, ලියවැල්, හංස පේලිය හා නෙළුම් මල කැටයම් ඇති කර ඇත. ඇත්, අස්, ගව, සිංහ යන සතුන් එකා පසුපස එකා යන අයුරින් කැටයම් කර ඇත. මහාචාර්ය සෙනරත් පරණ විතාන ශූරීන්ගේ අදහස වන්නේ සඳකඩ පහණින් භව චක්‍රය පිළිබඳව අදහසක් පෙන්නුම් කරන බවයි. එකිනෙකට තීරුවලින් එය විස්තර වන්නේ පහත ආකාරයටයි. ගිනි දැල්ලෙන් රාගය, සත්ව පේලියෙන් සතර බිය, ලියවැලෙන් තණ්හාව, හංස පේලියෙන් සත්‍ය අවබෝධය, නෙළුම් මලෙන් නිර්වාණය අල්ප උන්නතව නිර්මාණය කර ඇති මෙය සත්ව පේලියෙන් සතර දිශාව, සතර පෙර නිමිති, සතර බිය පෙන්නුම් කරන බවද විචාරක මතයයි. හොටයෙන් නෙළුම් පොහොට්ටුවක් රැගත් හංසයන්ගෙන් සත්‍ය සොයා යාම පෙන්නුම් කරන බව විචාරක මතයයි. හංසය යනු පාරිශුද්ධ භාවයේ සංකේතයකි. හංසයා දියෙන් කිරි වෙන්කර ගැනීමට හැකි සත්වයකු වගේම සරස්වතී දෙවියනගේ වාහනයයි. අඩෙහි වැඩුණද නෙළුම් මල ජලයෙන් ඉස්මතු වී පිරිසිදු බව හඟවමින් පිපේ. පද්මය බුදුරදුන්ටද ආසනයක් වේ. එබැවින් පද්මාසනය බුදුරදුන්ට මෙන්ම යෝගීන්ටද පොදුය. අනුරාධපුර යුගයේ නිමවුණු හොඳම සඳකඩ පහණ සේ සැලකෙන්නේ බිසෝ මාලිගයේ ඉදිරිපිට ඇති සඳකඩ පහණයි. හින්දුන්ගේ බලපෑම නිසා පොළොන්නරු යුගයේදී සඳකඩ පහණින් ගවයා ඉවත් වී ඇත. පොළොන්නරු යුගයට අයත් හොඳම සඳකඩ පහණ සේ සැලකෙන්නේ පොළොන්නරු දළදා මළුවේ වටදාගෙයි ඇති සඳකඩ පහණයි. මහනුවර යුගයේ සඳකඩ පහණ හැඩයෙන් හා ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වී
අර්ධ කවාකාර හැඩය වෙනුවට ත්‍රිකෝණාකාර හැඩයක් සහිතව සඳකඩ පහණ නිර්මාණය කර ඇත. සංකීර්ණ ගිරිතිලකය වැනි මෝස්තරය රටාවන් එයට එක් කර ඇත. දළදා මාළිගයේ සඳකඩ පහණ මීට හොඳටම නිදසුන් වේ. සඳකඩ පහණ ගැන විවිධ අය විවිධ මත පළ කර ඇත. එවැනි පුද්ගලයන් ලෙස සැරණත් පරණවිතාරණ, ඩී.ටී. දේවේන්ද්‍ර, විනී විතාරණ, චන්ද්‍රා වික්‍රමගේ යන අය පෙන්වා දෙන්න පුළුවන්. මෙවැනි හෙළයාගේ නිර්මාණ අපි ඉදිරි පරපුරටත් රැකගත යුතුය.